ආයිබෝන් නෑලනේ මං හිතනවා හොඳින් ඇති කියලා. ඉතින් මම නම් දැන් හොඳින්. මේ තමයි මගේ 6 වෙනි වීඩියෝ එකට කියන්නේ. දැන් අද වීඩියෝ එකට උදව් කරපු පැක් 3 පැක් 5. ඉතින් අද පැක් එක ඇවිල්ලා මේක. ඉතින් අද ඉරිදා දවසම මේක දාන්න දවසක. හැබැයි සමුදයයිද කියන දන්නේ නැහැ. කොහොම හරි මෙන්න තියෙනවා මේ පැක් එක. ඉතින් කලින් පැක් එක ඇවිල්ලා කලින් පැක් එක. මේ තියෙන කලින් පැක් එක මියුටුගේ පැක් එක. ඉතින් අද මේ මෙයා ඉන්නේ. යා කවුද දන්නේ guys. ඉතින් මෙන්න තියෙනවා අපේ පැක් එක. ඉතින් වැඩි කතා නැතුව යන් අපේ අද වීඩියෝ එකට මම ඔයාලගේ TJ Lucky Boy. I've been fucking on some poppin' pills, man, I feel just like a rock star. ඉතින් යාළු ගත්ත ගමන්ම මෙන්න මේ විදියට 340ක් ආවේ කොලේක. ඉතින් මරු ගයිස්. ඉතින් මේ පැක් එකේ අර පිටිපස්සත් අර කලින් පැක් වගේ නෙමෙයි. ඔක හින ලස්සන. ඒ කියන්නේ මින කලින් දාවි සමලලකේ එක මරු. මන් දන්නේ දැන්. හැබැයි මං ගන්න කාලේ ඒකක් 80යි. මං ගණන් ගත්තේ නෑ. හරි. ඉතින් මෙන්න මේක තමයි අපේ ස්ටේජ් 2 කාඩ් එක මේක. ඒ වගේම HP එකේ ඇවිල්ලා 340ක්. මෙන්න මේ විදිහට යා කාඩ් එක දිනවා. අපි වැඩි කතා නැතුව යන් ඊළඟ කාඩ් එකට. ඉතින් යාළු මෙන්න VMAX කෙනෙක් ගත්ත ගමන් මෙන්න VMAX ලා යනම් මනුල්ලයි. ඉතින් යාළු ඔන්න ඔය විදිහට VMAX ලා දෙන්නෙක් ඉන්නවා. මතක ඇති මේකත් මං අර යාළුවට ගත්ත එක. ඉතින් මේකත් එහෙමම තමයි. හරි. ඒ වයින් වැඩක් නැහැ. මේකත් VMAX කෙනෙක්ව තමයි. ඉතින් මට VMAX ලා නැහැ. එක්කෙනයි මට ඉන්නේ. VMAX කෙනෙක් ඊට පස්සේ 310ක HP එකක් තියෙනවා සහ මෙයාගේ ලකුණු අකුණ. ඉතින් අපි යන් අපේ ඊළඟ කාඩ් එකට. හැබැයි යාළු මේ සැරේ නම් 190ක් කමන්නේ. මෙයා බේසික් එක්කෙනෙක් සහ මෙයාගේ HP එක 190යි. මෙයා ජලය ලාංඡනේ. ඉතින් අපි යන් ඊළඟ එකට. ජලය නෙමෙයි guys. ජලය වුණාට මෙහි අයිස් පතුරකුත් තියෙනවා. හරි. යන් අපේ ඊළඟ කාඩ් එකට. ඉතින් මෙයා ඇවිල්ලා තරු ලාංඡනයක්. ඉතින් මෙයා ගැන ගත්තොත් මෙයා බේසික් කාඩ් එකක් සහ මෙයාගේ HP එකේ 220ක්. අපි යන් අපේ ඊළඟ කාඩ් එකට. ඉතින් guys මෙතන ටච් ටීම් කලිනුත් කාඩ් එකක් ආව ටච් ටීම්. ඒකේ නම් 3 දෙනෙක් විතර හිටියා. මේකේ රිකාචෝන් ඇලෝලන් රිකාචෝ. ඉතින් ඔන්න විදිය තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද වැඩ? ගෝල්ඩන් පැක් එක රුපියල් 500යි. සමනල එකේ හැබැයි 250යි. දිලීපා එකේ රේන්බෝ කාඩ් පැක් එකක් සමනල එකේ 500යි. දිලීපා කියන රේන්බෝ නෑ. ඉතින් මං රේන්බෝ එක අද නෙමෙයි ඊයේ ගලවලා බැලුවා. ඉතින් ගායිස් ඒක පොට්ට මරු කාඩ් තියෙන්නේ. හරි කමන්නේ. අපි යන් අපේ ඊළඟ කාඩ් එකට. ඉතින් මේක මම කලින් ඒවා තිබිලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති. ඉතින් කලින් ඒවයි තෝකම මට ඇවිල්ලා තිබ්බා මතක ඇති. හරි. අපි යන් අපේ ඊළඟ කාඩ් එක ඔක බලලා ඇතිනේ. බලපු නැති ඒවා තින්නෝනි කමන්නේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. බලපු නැති වීඩියෝස් තියෙනවා නම් මගේ YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ ඊළඟ කාඩ් එකට. ඉතින් යාළු ඊළඟ කාඩ් එක මෙන්න මේක. ඉතින් guys මේක බේසික් කාඩ් එකක්. සහ HP එකේ 210යි. මෙයාගේ ලාංඡනේ මෙන්න මේක වලට වෙනදි. ඉතින් guys ඔයාලා මූවි එකක් බලලා තියෙනවද? නිකන් ඒකෙත් ඉන්නවනේ ඔය වගේම රොබෝ කෙනෙක්. අර කැලෑවේ රොබෝ කෙනෙක් ඉන්නේ. අර එයාට දවසක් බිත්තර බලලා තියෙනයි නිකන්. එයාගේ මූණ වගේ නැද්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ. බලලා ඇති අය පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න. මට නම් මතක නැහැ. සමහර විට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙයි. සමහර විට මට අනිවාර්යයෙන්ම කියන්න බෑ. ඉතින් යන් අපේ ඊළඟ කාඩ් එක. ඉතින් ඒක එක සමාන කාඩ් එකක්. අපි යන් ඊළඟ කාඩ් එකට. ඉතින් යාළු මේක නම් ඔයාලා දන්නවා ඇති. ඉතින් එයාත් බෙලි බෝඩ්ම තමයි. එයාට පොඩ්ඩක් අකුණු බලය ලැබිලා එතකොට. ඉතින් ඔයාලට වෙනද ඔන්න ඔය විදිහට බෙලි බෝල්ට් ඉන්නවා. ඉතින් ඔයාලට මම බඩක් පෙන්නන්නකෝ. දැන් බෙලි බෝල්ට්ලා කීයක් ඉන්නවද කියලා. ඉතින් යාළු කැම් එක ගන්න ඇදී ගියා. කැම් එක ගන්න ෆෝන් එක ඇදී ගියා. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි බෙලි බෝල්ට් කාඩ් එක. කයි මේකයි දැන් ගොඩක් වෙනස්. ඒක දිලිසෙන්නේ නැහැ දැන්. ඒක පොඩ්ඩක් අර කියලා වගේ. ඊට පස්සේ
මෙන් ඒට සමානම කාඩ් එක යාළුවෝ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ අකුණ වැදිච්ච එක. අනේ මන් දන්නේ ගයිස් ඉතින් එකම වගේ තින්නම් අපේ වීඩියෝ එකේ එන්ඩ් එකට. ඉතින් එහෙනම් යන් අපේ වීඩියෝ එකේ එන්ඩ් එකට. ඉතින් යාළුවනේ සමහර විට ඔයාලටත් මෙන්න මේ වගේ මට වෙච්ච කාකර තැබ්බම වෙන්න පුළුවන්. කමක් නැහැ යාළු මේ දෙක වෙන එක්කෙනෙක්ගේ මේක විතරයි මගේ. ඉතින් මේ දෙකම එක පැක් එක වුණාම එයාට තමයි අවුට්. ඉතින් පව් කරන්න දෙයක් නැහැ. ඉතින් මටත් ආසයි මේ අලුත් පැක් මේවා. ඉතින් දැන් බලන්නකෝ මේ දෙකේ වෙනස. පරණ අලුත් හන්දනේ මේ මෙහෙම තියෙන්නේ. ගත්තත් මේක මේ පාටමයි නිකන් අඩුයි. හැබැයි මේක පොඩ්ඩක් වැඩි. ඉතින් සමහර දෙනුවකින් ගන්න තිබ්බ. හැබැයි මං ගන්න කාලේ වහිනට 80ට ගියා. ඉතින් එහෙනම් අපි යන් අද වීඩියෝ එක අවසානට. මම ඔයාලගේ TJ Lucky Boy. ලබන වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා මාව subscribe කරලා like කරලා share කරලා comment කරලා කොම කරලා තියන්න. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකේ අවසානට. මම ඔයාලගේ TJ Lucky Boy.